පළමුවෙන්ම පවත්වන ධර්ම දේශනාව හැටියට අද මේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩම කොට වදාළ අපේ මාංකඩව සුදස්සන මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවය සැලසේවායි මේ සඳහා උදව් උපකාර කළ ගෞරවනීය මාහිමිපාණන් වහන්සේට ආරාධනා කිරීමට කටයුතු කළ දායකකාරකාදී පින්වතුන් හැමදෙනාටම ඔබ අපි හැමදෙනාටම සියලු දුකින් නිදහස්ව ලබන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැලසේවාය. අපි ගෞරවනීය මාහිමිපාණන් වහන්සේට අනුශාසනා පැවැත්වීම සඳහා ආරාධනා කිරීම වශයෙන් නැවත සාදුනාදයක්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා තිසරණේන සද්දෙන්
පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තණ්හං ච පජානාති තණ්හා සමුදයං ච පජානාති තණ්හා නිරෝධං ච පජානාති තණ්හා නිරෝධ ගාමිනී පටිපදං ච පජානාති. එත්තාවතා පික්ඛු ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති. සදා පූජනීය වන්දනීය අවසරයි අපගේ අති ගෞරවනීය උඩුවේ පින්වත් ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝ රත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් හැම දිනම දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගින් නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යමේ විදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැමදෙනාම තම තමන්ගේ සිත් එකඟ කරගෙන නොයෙක් අරමුණු වල සිත දුවන්ට නොදී මේ දේශනාව ඉතාමත් හොඳින් ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. මේ දේශනාවෙන් පෙන්වන්නට හදන කරුණු ඉතාමත් සූක්ෂමයි, ඉතාමත් සියුම්, ඒ වගේම ගැඹුරුයි. සිල්වෙන මනසක්, චලනය වෙන මනසක්, නොයෙක් අරමුණු වල විසිරුණු මනසක් ඇති කෙනාට මේ පෙන්වන ධර්මයේ අර්ථය වටහා ගන්නවා කියන එක ලේසි වෙන්නේ නැහැ. පින්වතුනි, අනන්ත සංසාරේ බොහෝම කාලයක ඉඳලා අපේ ජීවිතවලට සැපසනසිල්ල දෙක හොයමින් දුක් දුම්නස් ජීවිත වලින් අයින් කරන්ට වෙහෙස දරමින් විර දරමින් ඉතා දීර්ඝ ගමනක් එන අය අපි හැමදෙනාම. ඒත් මුළු සංසාරේ පුරාවටම ජීවිතයට සැපසනසිල්ල දෙක හෙව්වත් දුක ජීවිතය අයින් කරගන්නට බැරි වුණත් තාම ඒක කරගන්න අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ කියන එකට හොඳ නිදසුනක්, හොඳ සාක්ෂියක් වර්තමාන අපේ ජීවිතය. කුමක් නිසාද මේ ජීවිතයේ උපන්න මොහොතේ ඉඳලා අද මේ තැන දක්වාත්, මෙතන ඉඳලා මරණය දක්වාත් අපි හැම කෙනෙක්ම කරන කියන දේවල් දිහා යථාර්ථවාදීව හැරිලා බලන්න. හැරිලා බැලුවොත් මේ හැමෝටම පෙනෙයි අපි ධර්මතා දෙකක් වෙනුවෙන් තමයි
මුළු ජීවිතේම පවත්වලා තියෙන්නේ. සැප වේදනාව සහ දුක් වේදනාව කියන මෙන්න මේ ධර්මතා දෙක තමයි මුළු ලෝකෙම පාලනය කරන්නේ. මුළු ලෝකෙම බෙදලා තියෙන වෙනස් වෙන්නේ. සබ්බ ධම්මානං වේදනා සමුසරණෝ, සියලුම ධර්මයෝ වේදනාව නැමැති එකම ධර්මය අනුව ගිහිල්ලා අපි හැම කෙනෙක්ම මේ ජීවිතේ පුරාවටත් උත්සාහවත් වෙමින් පවතින්නේ සැප සතුට නැමැති සැප වේදනාව ළඟා කරගන්නටත්, දුක් දුම්නස් නැමැති දුක් වේදනාව ඉවත් කරගන්නටත්. නමුත් ඒ සැප සතුට දෙක අනන්ත සංසාරේ වගේම මේ ජීවිතේ තාම අපිට ලැබුණේ නෑ. ඒ දුක් දුම්නස් දෙක අනන්ත සංසාරේ වගේම තාම මේ ජීවිතෙත් ඉවත් වුණේ නෑ. ඒකට හේතුවක් තිබුණා තියෙනවා. සැපසනසිල්ල ළඟා කරගන්න උත්සාහවත් වෙන, දුක් දුම්නස් ජීවිතෙන් අයින් කරගන්න උත්සාහවත් වෙන අපි දන්නා වූ ශේත්‍රයේ තුල ඉඳලා කුමක් හෝ කරනවා විනා යථාර්ථ වශයෙන්ම සැබවින්ම කුමක් කට යුතුද කියලා නියම ස්වභාවයේ තේරුම්ගෙන නෙවෙයි ඒ කාරණාව කරන්නේ. ලෝකයට ඒක නොහැකි නිසාම ලෝකෙ තුල ඔය බලාපොරොත්තුව කවදාවත් ඉෂ්ට නොවන නිසාමයි ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වුණේ. ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා දේශනා කළේ අපි බලාපොරොත්තු වෙන අපි හොයන කරුණු ටිකටම උත්තර. නිවැරදිව සැපසනසිල්ල දෙක ජීවිතයකට ළඟා කරගන්නේ, උදා කරගන්නේ කොහොමද කියන කරුණත්, නිවැරදිව ජීවිතයකින් දුක ගලවලා දාන්නේ, ඉවත් කරන්නේ කොහොමද කියන කරුණත් පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. පින්වතුනි, මේක මේ ලෝකෙට තේරෙන්නේ මේක මහා වෙනමම ධර්මතාවයක්. තථාගතයන් වහන්සේ පෙන්වුවේ ගිනි ගොඩ ඇතුලේ කවදාවත් සිසිල් බවක් ලබන්න බෑ. ඒ ගිනි ගොඩෙන් එළියට ගියොත් විතරයි නිවිච්ච සිසිල් වෙච්ච සිසිල්සක් ලබන්න පුළුවන්. අන්න ඒ වගේ ධර්මතාවයක්. සංයුත්ත නිකායේ තියෙනවා ආදිත්ත පරියාය කියලා සූත්‍රයක්. ඒ සූත්‍රය බලන්න. සබ්බම් වික්ඛවේ ආදිත්තං මහණි සියල්ල ඇවිල ගන්නාලදී. මොකක්ද? ඇහැ රූප චක්කු විඥානය කන ශබ්ද සෝත විඥානය මේ සියල්ල ඇවිල ගන්නාලදී. කේනාදිත්තං කුමකින්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් ඇවිල ගන්නාලදී. රාග ද්වේෂ මෝහයන්ගෙන් ඇවිල ගන්නාලදී කියලා. පින්වතුනි, මහ විශාල ගිනි ගොඩක් ඇවිලෙනකොට ගිනි ගොඩ ඇතුලේ යකඩ කෑලි, ටින් කෑලි, බෙලෙක් කෑලි, නොයෙක් ද්‍රව්‍ය කාරණා තියෙනවා නම් තනි වචනෙන් කියන්න පුළුවන් මේ සියල්ල ඇවිල ගන්නාලදී, සියල්ල රත් වෙලා කියලා. ආපහු මේ යකඩ කෑල්ලත් රත් වෙලා, මේ ටින් කෑල්ලත් රත් වෙලා, මේ බෙලෙක් කෑල්ලත් රත් වෙලා කියලා එකින් එක කියන්න ඕනේ නැහැ. තනි වචනෙන් කිය හැකි සියල්ල ඇවිල ගන්නාලදී, සියල්ල රත් වෙලා, සියල්ල ගිනිගෙන කියලා. කුමක් නිසාද? ගිනි ගොඩ ඇතුළේ නිසා. ඒ වගේ මේ ආයතන ටිකට, මේ ලෝකයට තනි වචනෙන්, කෙටි වචනෙන් කිය හැකි සියල්ල ඇවිල ගන්නාලදී, දුක් නැමැති ගින්නෙන් ඇවිල ගන්නාලදී.
ඒ දුක ඇතුලේ ගිනිගොඩ ඇතුලේ කෙනෙක් නොපිච්චින්න ඕනේ කියලා කිසිම උත්සාහයක් නැතුව අත් දෙක බැඳගෙන හිටියොත් ඒ පිච්චෙනවා. නොපිච්චින්න ඕනේ කියලා උත්සාහවත් වුණොත් ගිනිගොඩේ එහා පැත්තට මෙහා පැත්තට පැන ඒ පිච්චෙනවා. උත්සාහවත් වන කෙනත් නොවන කෙනත් දෙන්නම එක විදිහටම පිච්චෙනවා. උත්සාහවත් වෙන කෙනාට තව උත්සාහවත් නොවන කෙනාට වඩා වෙහෙසක් ඉතුරු වෙනවා විතරයි. ඒ වගේ මේ ලෝකෙන් ඉවත් වෙන ක්‍රමය හොයාගන්න නැතුව ලෝකෙන් අයින් වෙන ධර්මතාවය හොයාගන්න නැතුව ලෝකෙ ඇතුලේ යම් කිසි කෙනෙක් ඉඳලා ලෝකෙ කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන 6 ඇතුලේ කෙනෙක් ඉඳලා දුකෙන් මිදීම සඳහා කිසි උත්සාහයක් නැතුව දුක ගැන නුවණක් නැතුව ඉන්න කෙනා ඉපදීම ලෙඩවීම මහලු වීම මරණය කියන මේ දුක් ටික විඳින්න වෙනවා. මේ දුක් නැති කරගන්න ඕනේ කියලා උත්සාහවත් වෙන කෙනත් හැබැයි මේ ලෝකයේ ඇතුළෙම ලෝකෙන් ඈතර වෙන විදිහට නෙවෙයි. එයා ඒ තාක්ෂණයේ ඒ ක්‍රමයේ ඒ විද්‍යාව ඉගෙනගෙන නැහැ. නමුත් දන්නා ශාස්ත්‍රය තුල මේ ආයතන ටික ඇතුලේ මේ ලෝකේ ඇතුලේ නොපිච්චෙන්න උත්සාහවත් වෙනවා. ලෙඩ වීම, ජාති, ජරා, මරණ දුකෙන් නිදහස් වෙන ධර්මතාවයකට උත්සාහවත් වෙමින් හිටියොත් එයත් අර ගිනිගොඩේ උත්සාහවත් වෙන කෙනෙක් පිච්චෙනවා වගේ ඒ උත්සාහවත් උනත් එයත් ජාති, ජරා, මරණ දුකටපත් වෙනවාමයි. ඉතින් සසර හැමදාම අපි කලේ එක්කෝ මේ ඕගය ඇතුලේ ඕගෙන් උත්සාහයක් නැතුව ඕගය ඇතුලේ පිහිටා ඉඳලා ගිලෙනවා. එහෙම නැතිනම් මේක ඇතුලේ වෑයම් කරමින් ඉන්නවා. තව සූත්‍රයක් තියෙනවා ඕගතරණ සූත්‍රය කියලා. මේ සූත්‍රෙන බුදුරජාණන් වහන්සේ හොඳ නිදසුනක් ලෝකෙට පෙන්නනවා. සංයුක්ත නිකාය දේවතා සංයුත්තේ එක්තරා දෙවියෙක් ඇවිල්ලා අහනවා කතංසු මාරිස ඕගමතරති නිදුකානන් වහන්සේ නුඹ වහන්සේ මේ ඕගේ තරණය කළේ කොහොමද කියලා. එවත්නි මම පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කළා. මෙහෙම කිව්වත් දෙවියට තේරුනේ නැහැ. තවත් ප්‍රශ්න අහනවා. එතකොට කියනවා යම් කලක මම පිහිටා සිටියොත් එකල්ලි ගිලෙනවා. යම් කලක වෑයම් කළොත් එකල්ලි ඉල්පෙනවා. වෑයම් කිරීමෙත් ඉල්පීමෙත් දොස් දැකලා වෑයම්ද නොකර පිහිටාද නොසිටමින් ඕගේ තරණය කළා කියලා. මේ අද ඔයගොල්ලෝ කරන අපි බොහෝ දෙනෙක් කරන දෙයට උත්තර ඒකේ තියෙනවා. අපේ ජීවිතෙන් ඒ කාරණාව ටිකක් විමසුවොත් වතුරකට ඔයගොල්ලෝ බැස්සොත් ලොකු ජලාශයකට සැඩපහරකට වෑයම් නොකර අත් දෙක බැඳගෙන නිකම්ම හිටියොත් මොකද වෙන්නේ? ඔගොල්ලෝ යට ගිලෙනවා. ගිලිලා මැරෙන්න වෙනවා. වෑයම් නොකර හිටියොත් ගිලෙනවා, ගිලිලා මැරෙන්න වෙනවා. ඒකත් දුස් සහිතයි. යම් කලක වෑයම් කළොත් ඉපිලෙනවා. අත් ගගහ කකුල් වලින් අත් වලින් යටට යන්න නොදී වෑයම් කර කර හිටියොත් වතුරේ උඩ එන්න පුළුවන්.
ඒකත් බොහෝ වෙලාවක් ඉන්න බෑ. එහෙම මහන්සි වෙලා ඉඳලා ගිලිලා මැරෙනවා. කෙනෙක් මහන්සි නොවි ගිලිලා මැරෙනවා. කෙනෙක් මහන්සි වෙලත් ආපහු ගිලිලා මැරෙනවා. ඕගේ ඇතුලේ උත්සාහයක් නැතුව හිටියත් උත්සාහවත් වුණා. දෙකම දුක් සහිතයි. මොකද දෙකේම උත්තරේ එකයි, ගිලිලා මැරෙන්න වෙනවා. ඒ හින්දා වෑයම් කරමින් ඕගේ තුල හිටියෙත් නෑ, වෑයම් නොකරමින් හිටියෙත් නෑ. ඒ නිසා පීනනවා. ඒ ගොඩට ඉන්නව නෙමෙයි. ගිහිල්ලා ඒ විදිහටයි ඕගෙන් ඈතර උනේ කියලා තාතාගතයන් වහන්සේ පෙන්වුවා. ඒ වගේ මේ ලෝකේ ඇතුලේ වෑයම් නොකර ඉන්න කෙනා වගේ තමයි ධර්මයේ දන්නේ නැහැ, අහලා නැහැ, කිසිම උත්සාහයක් නැති සාමාන්‍ය ලෝකයා. එයා ඕගේ ඇතුලේ ගිලෙනවා. මේ අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතු මැණික් කියලා ඒව ඇත්තම කරගෙන ඒ ඇතුලේ කිඳා බහැලා ඒවම ජීවිතය කරගෙන ජරා මරණ සංඛ්‍යාත සසරට හිමිකාරයෙක් වෙලා සසර ඉපදෙමින් මැරෙමින් යනවා. ඕගේ ඇතුළෙම කිඳා බැස්සා. ඊට පස්සේ මේකේ තව කොටසක් ඕගෙන් ඈතර වෙන්න කියලා වෑයම් කරනවා. ඒත් ඕගේ ඇතුළේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇතුළේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් තමන් දන්න විදිහට බණ භාවනා කරනවා කියලා කෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් මේ වෙන් වෙන්න තණ්හාව අයින් කරගන්න ඕනි කියලා වීර්ය කරනවා. නමුත් ඕගේ ඇතුළේ නිසා ඒක වෙන්නේ නැහැ. කොච්චර කළත් ඒක ගෙවෙන්නේ නැහැ. එයාත් අන්තිමට උත්සාහවත් වෙවි ඉඳලා ඕගේ ඇතුළෙම ගිල්ලා මැරෙනවා. ආයෙත් සසරටමයි. ඉතින් ඕගේ ඇතුළේ උත්සාහවත් වන කෙනත් නොවන කෙනත් දෙන්නටම අත් වෙන ඉරණම එකක්. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මෙන්න මේ ලෝකයේ තුල පවතින ලෝකයට නොතේරෙන මේ මෝඩකම ඉවත් කළ සැබවින්ම ඕගේ තරණය කරන ආකාරය පිහිටාද නොසිටමින් වෑයම්ද නොකිරමින් ඕගෙන් ඈතර වෙන ක්‍රමය හොයලා දෙන්න. මේ ලෝකේ තුල පිහිටාද නොසිටමින් ලෝකේ ඇතුළත වෑයම්ද නොකරමින් ලෝකෙන් ඉවත් වෙන ක්‍රමය පෙන්වලා දුන්නා බුදුරජාණන් වහන්සේ. ලෝකේ ඇතුලේ වෑයම් කරමින් හෝ වෑයම් නොකරමින් ඉඳීම දුකට හේතුවමයි. මේකට තියෙන එකම විකල්පය, එකම පිහිට, එකම සරණ ලෝකෙන් ඈතර වීම. ඉතින් ඒ ධර්මතාවය අපිට ලැබෙන්නේ ලෝකෙන් ඈතර වෙන ක්‍රමය නුවණ අපිට උපදින්නේ තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ ඒ සත්‍ය අවබෝධ වුණොත්මයි. ඒ ධර්මය අවබෝධ කර නොගෙන කොච්චර කෙනෙක් උත්සාහවත් වුණත් කවදාවත්ම ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. කෙටියෙන් කිව්වොත් අද මේ ලෝකේ ගොඩාක් දෙනෙක් මේ ඕගේ තරණය කරන්න එක්කෝ සිත පැත්තට නැඹුරු වෙලා සිත හෝ සිතුවිලි විදර්ශනා කරනවා, මෙනෙහි කරනවා. එහෙම නැතිනම් රූපේ පැත්තට නැඹුරු වෙලා රූපේ ඇත්ත බලමින් රූපය මෙනෙහි කරමින් විදර්ශනා කරනවා. නමුත් ලෝකයා දන්නේ නැතුව ඇති සිත පැත්තෙන් විදර්ශනා කෙරුවත් බැලුවත් ආශ්‍රයක්ෂය නොවන බව, රූපේ පැත්තට නැඹුරු වෙලා බැලුවත් කෙරුවත් ආශ්‍රයක්ෂය නොවන බව, සිත පැත්තට කය පැත්තට දෙපැත්තටම නැඹුරු වෙලා නුවණින් මෙනෙහි කෙරුවත් ආශ්‍රයක්ෂය නොවන බව ලෝකයා දන්නේ නැහැ.
ඒ නිසා මේ ලෝකය අද කරන දේ නිෂ්ඵලයි කියලා පැහැදිලිව මතක් කරනවා සාක්ෂියක් ඇතුව. නමුත් මට කියලා දුන්නේ නැහැ කි ආශ්‍රයක්ෂේ වෙන්නේ නම් මොකේද කියන එක කොහොමද කියන එක. නමුත් සමස්තයක්ම ගත්තොත් මුළු ලෝකෙම ආශ්‍රව ධර්මයන් ක්ෂය කරන්ට කෙලෙස් නැති කරන්ට අද දවසේදී කරන්නේ ওই ක්‍රමය. සිත හඳුනා ගන්නවා, සිතුවිලි හඳුනා ගන්නවා, සිතුවිලි හඳුනාගෙන ඇලීම් ගැටීම් දෙක ඇති කර නොගන්න උත්සාහවත් වෙනවා. తాවකාලික සංසිඳීමක් තියෙච්චරයි. එක්කෝ රූපේ පැත්තට නැඹුරු වෙලා රූපය හොඳට මෙනෙහි කරනවා කොටස් වශයෙන් හේතු වශයෙන්. ඒව මෙනෙහි කරනකොට తాවකාලික සංසිඳීමක් ඇති වෙනවා. ඇලීම් ගැටීම් දෙකටපත් වෙන්නේ නැතුව. නමුත් එච්චරයි ආශ්‍රයක්ෂය වෙන්නේ. බලන්න ඕන මං කියන දේ ඇත්තද බොරුවක්ද කියලා මෙච්චර කාලයක් භවනා කරන අය ඇති. තමන්ගේ හුරු පුරුදු ගති වෙනස් වෙලා තියේද තමන්ට තමන්ගේ විශේෂණයක් වෙන්නේද කියලා ඒක කරනකොට අවස්ථාවට කෙලෙස් අඩු වෙලා තියේ කරන තාක් අඩුවේ. නමුත් ස්වභාවික ජීවිතයට එනකොට තමන්මමයි. නමුත් ආශ්‍රයක්ෂය වෙනවා කියලා කියන්නේ ඊට වඩා ආත්පස වෙනස් එකක්. කලයකින් වතුර ටිකක් බිමට හැලුනොත් හැලුණු වතුර ටික ආපහු කලයේ ඇතුළට එන්න හේතු නැහැ. යම් පැත්තක් දවාගෙන ගින්න ගියොත් ඒ දැවුණු පැත්තට ආපහු ගින්න එන්න සුදුසු නැහැ. එක දශමයක් හරි ආශ්‍රයක්ෂය වුණොත් ඒ ක්ෂය වෙච්ච ටික ආපහු එන්න සුදුසු නැහැ, එන්නේ නැහැ. නියම ක්‍රමයේ ඉතින් මම මතක් කළේ මේ ධර්මයේ හරියටම පැහැදිලි කරගත්තොත් විතරයි අපිට ඒ ක්‍රමය හම්බ වෙන්නේ. හිත පැත්තේ තියෙන අවබෝධයෙන් ආශ්‍රව ධර්ම ක්ෂය වෙනවා නම් එදා ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ අරූප ධ්‍යාන ලැබපු අයත් රහත් වෙනවා. රූප පැත්තේ තිය අවබෝධයෙන් ආශ්‍රය ක්ෂය වන්නේ නම් රූපාදී ධ්‍යාන ලබා ගැනීම සඳහා දුවත්ින් සාකාර භාවනා කළ බ්‍රහ්මයෝත් රහත් වෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. හැම වෙලාවෙම ආශ්‍රව ධර්මයන් ක්ෂය වෙන්නේ සම්මා දිට්ඨියට මිසක සම්මා දිට්ඨියට උපකාරක ධර්මයන් නිසා නෙවෙයි. ඒ කාරණාවත් මම මතක් කරනවා. මම කියන්නේ දැනට පැහැදිලි නැතිනම් කෙරවලට එනකොට පැහැදිලි වෙයි. හොඳින් අහගෙන ඉන්න කියලා මතක් කරනවා. ඒ කාරණාව පැහැදිලි කරලා දෙන්න පුළුවන් වටිනා දහම් කරුණු ටිකක් මම මතක් කළේ. මේ ධර්මය කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි පින්වත්තුන්ගේ විමුක්ති මඟ හෙලිපෙහෙලි කරලා දෙන තව එක එක පරියායන් ක්‍රම. ධර්ම දේශනා කියලා මොනවා හරි දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට බෞද්ධයෝ හිටියේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ බොහෝ පිරිසකට ඉස්සර වෙලාම භාවනා දුන්නේ නැහැ. ධර්මයේ දේශනා කළා. ඒ දේශනාව ශ්‍රවණය කළ ඔක්කොම බොහෝ දෙනෙක් බොහෝ පිරිසක් ඒ අතර බෞද්ධයෝ වුණා. එහෙම ධර්මය අහපු අය භාවනා කළාම මාර්ගඵල ලැබුවා. භාවනා කළා. ඉතින් ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය තුලින් තමයි පින්වතුනි සම්මා දිට්ඨිය ලබා ගන්නට පුළුවන්. දී හේතු දී පච්චයෝ ශාවකානං සම්මා දිට්ඨිය හොති. ශ්‍රාවකයන්ගේ සම්මා දිට්ඨිය පිණිස හේතු දෙකක් ප්‍රත්‍ය දෙකක් ඍජුවම බලපානවා. යෝනිසෝච මනසිකාරෝ පරතෝ ගෝසෝ. චතුරාර්ය සත්‍ය ගටිත වූ දේශනා අහන්ට ඕනේ, අහපු දෙයට අනුව නොනේ මෙනෙහි කරන්න ඕනේ. කිසිම වෙලාවක අහගත් දෙයට අනුව මෙනෙහි කළොත්
විනා එහෙම මෙනෙහි කරන හැටි අහගන්නේ නැතුව ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. ඉතින් අනන්ත සංසාරේ විඳපු දුක් සිහි කළා සසර ලැබෙන්න වෙන සියලු දුක් සිහි කළා ජීවිතේ පුරාවට විඳින්මින් ඉන්න දුක් සිහි කළා මේ සියලු දුක් ගෙවා දාන්නට අනේ මට මේ ජීවිතේ වාග්ය සම්පන්න වේවා කියන අදහසින් හැමදෙනාම මේ දේශනාව ඉතාමත් හොඳින් අහන්න කියලා මතක් කරනවා. මම මේ දේශනාවට අමතරවත් එක උපමා උපමේය අරගෙන මේ අවිද්‍යාව පැහැදිලි කරලා දෙන්න පුළුවන් විදිහට ආශ්‍රව ධර්මයන් අඩු කරලා දෙන්න පුළුවන් විදිහට කරුණු කාරණා පෙන්වන්නට උත්සාහවත් වෙනවා. මම කොච්චර පෙන්වන්න උත්සාහවත් වුණත් ඒක බලනවද නැද්ද කියන එක තියෙන්නේ ඕගොල්ලෝ අතේ. මම මොන තරම් දෙයක් පෙන්වුවත් ඕගොල්ලෝ අහක බලාගෙන ඉන්නවනම් මම වටාපත මෙහෙම කරලා පෙන්නගෙන හිටියොත් ඕගොල්ලෝ අනිත් පැත්ත බලාගෙන හිටියොත් මම කොච්චර මේක පෙන්වන්න ඕගොල්ලන්ට උවමනාවක් තිබුණත් පේන්නේ නැහැ. ඕගොල්ලන්ට කොච්චර බලාගෙන ඉන්න උවමනාවක් තිබුණත් මම මේ වටාපත පෙන්වුවේ නැත්තම් ඒත් පේන්නේ නැහැ. ඒ වගේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන හොඳ අදහසින් ඇහුවත් නියමාකාරයට ආශ්‍රයයක් ගෙවෙන ධර්මයක් ඕගොල්ලන්ට අහන්න නොලැබුණොත් ඕගොල්ලන්ට ධර්මය පේන්නේ නැහැ. යථාර්ථවාදී සැබෑ වූ අර්ථ ඝටිත ධර්මයක් කොච්චර දේශනා කළා ඒක ඕගොල්ලෝ හොඳට ඇහුවේ නැත්නම් ඒත් තේරෙන්නේ නැහැ. මම වටාපත පෙන්නද්දී ඕගොල්ලෝ අර බිත්තිය පැත්ත බලාගෙන ඉන්නවා වගේ තමයි මම මොන හරි දෙයක් කියනකොට හිතේ දරුවෝ ගැන, ගෙවල් ගැන, තව කරපු දේවල් ගැන හිතා ඉන්නවනම් මම කියන දේ ඇහෙන්නේ නැහැ ඕගොල්ලන්ට. ඒ නිසා හොඳට මේ එකම දේ නැවත නැවතත් කියන්නේ මේක අහන්න කියලා එච්චරට මේ අහනවා කියන